මේ ලෝකේ ඊතා ඉක්මනින් බුදු වුණු එකම බුදුරජාණන් වහන්සේත් මේ අපේ ගෞතම බුදුහාමුදුරුවෝ විතරයි. විපස්සේ බුදුහාමුදුරුවෝ කල්පලක්ෂ 16ක් පෙරම් පුරුව බුදු වෙන්න. එච්චර කාලයක් ගත වුණේ වෙන මුකුත් නිසා නෙවෙයි. ඒ බුදුරජාණන් වහන්සේට හම්බුණු ප්‍රතිවතාව හොඳ නෑ. බිරිඳ දාන පාරමිතාවට උදව් නොකළා නෙවෙයි, බොහොම ලැසිව, ඒ කියන්නේ කම්මැලිව උදව් කළා. ඒ නිසා බුද්ධත්වයේ තව තව කල් ගියා. එතකොට තීරුම් ගන්න ඕනේ මේ මොනවා වුණත් ඉෂ්ටියගේ අතේ තමයි මේ ලෝකේ සියල්ලම තියෙන්නේ. අම්මලගේ අතේ මේ ඔක්කොම තියෙන්නේ. යශෝදරාව නිසයි අසංඛ්‍ය හතරකුත් කල්පලක්ෂයක් වැනි අඩුමඩු කාලයකින් අපේ බුදුහාමුදුරන්ට බුදු වෙන්න පුළුවන්කම ලැබුණේ. එතකොට අසංඛ්‍ය කියලා කියන්නේ මේ ගණන්පතේ තියෙන අවසාන ගාන. ඒක ලේසි පහසු නෑ. 1.140ක් 1.140ක් ලිව්වහම තමයි ඒ ගානට කියන්නේ අසංඛ්‍ය කියලා. අසංඛ්‍ය ගාන හැදෙන්නේ 100යි, මේ ඔක්කොම ගණන් 1000යි, 10000යි, ලක්ෂයයි, කෝටියයි, කෝටි කෝටියක් ප්‍රකෝටියයි, ප්‍රකෝටි කෝටියක් කෝටි ප්‍රකෝටියකයි, කෝටි ප්‍රකෝටි කෝටියක් නහුතයකයි. අර කේන්ති ගියාම කියන්නේ ඒකත් ගානක්. ඒ නහුත කියලා කියන්නේත් ඒ ගානක්. ඒක නහුත කෝටියක් නින්නහුත එකයි, නින්නහුත කෝටියක් අක්ඛවණේ එකයි, අක්ඛවණේ කෝටියක් බින්දු එකයි, බින්දු කෝටියක් අබ්බුද එකයි, අබ්බුද කෝටියක් නිරබ්බුද එකයි, නිරබ්බුද කෝටියක් අහා එකයි, අහා කෝටියක් අබබ එකයි, අබබ කෝටියක් සෝගන්ධික එකයි, සෝගන්ධික කෝටියක් උත්පල එකයි, උත්පල කෝටියක් කුමුදු එකයි, කුමුදු කෝටියක් පුණ්ඩරීක එකයි, පුණ්ඩරීක කෝටියක් කතාන එකයි, කතාන කෝටියක් මහා කතාන එකයි, මහා කතාන කෝටියක් අසංඛ්‍යයි. මේ 100න් පටන් ගත්ත ගාන අවසාන උනේ අසංඛ්‍යෙන්. අසංඛ්‍යෙන් එහාට ගානක් නැහැ. මේ ඔක්කොම ගණන්. ඒ වගේ මේ වගේ අසංඛ්‍ය හතරකොත් කල්ප ලක්ෂයක්. යශෝදරාව එදා සුමේද තාපස කාලේ මඩවගුරෙන් නැකිට දවසේ ඉඳලා වෙස්සන්තර අන්තිමාත්ම භාවයේ දක්වා මේ බුදුමගට උදව් කළා. ඒකාත්මිකවත් යශෝදරාව පාරමිතාවට හරස් කැපුවේ නැහැ. හැබැයි පුරුෂයෙක් හැටියට බුදු වෙන්න කියලා පුරුෂාත්ම භාවයක් ප්‍රාර්ථනා කළත් වැඩක් නැහැ. ඒ බුද්ධත්වයට උදව් කරන හරිහමං ඉෂ්ටියක් හම්බුනේ නැත්තම් ඒත් වැඩක් නැහැ. ඒකයි කිව්වේ අම්මලාතේ තමයි මේ ඔක්කොම තියෙන්නේ. හැබැයි මෙච්චර දුක් විඳලා බුදු කෙනෙක් බුදු පදවියට ගෙනාවත් අම්මලට මේ ලෝකෙ බුදු වෙන්න බෑ. ඉෂ්ටීන්ට මේ ලෝකෙ සක්විති රජ වෙන්න බෑ. බුදු වෙනව නම් බුදු වෙන්නේ පුරුෂයෙක්මයි. සක්විති රජෙක් වෙනව නම් වෙන්නේ පුරුෂයෙක්මයි. ඇයි පින්වත්නි ඉෂ්ටීන්ට බුදු වෙන්න බැරි? කාන්තාවන්ට බුදු වෙන්න බැරි? අම්මලට බුදු වෙන්න බැරි? ඉෂ්ටීන්ට දුකක් ආවහම ඉෂ්ටිය කරන්නේ දුකේ බැස ගන්නවා. ඒ දුකේ බැස ගන්න තාක්කල් ඉෂ්ටියට දුක ඉක්මනට අවබෝධ වෙන්නේ නැහැ. මේ වරදක් කියනනේ ඉගෙන ගන්න මේ කියන්නේ. ඉෂ්ටිය නැත්තම් අම්මල නැත්තම් මේ ලෝකෙ මොකුත් නැහැ. බුදු වෙන්න බැරි හේතුව තමයි පුරුෂ පක්ෂයට වගේ නෙවෙයි ඉෂ්ටියට නෙකනේ අම්මලට දුකක් දැක්කහම හිත ඉක්මනට උණු වෙනවා. පුරුෂයන්ට වගේ නෙවෙයි. ඒ නිසා අම්මල කරන්නේ මොකද්ද? දුකේ බැස ගන්නවා. අපි පින්නතුනේ මේ ලෝකේ සත්‍ය නොදන්නවා නෙවෙයි. ඒ සත්‍ය පිළිගන්න සූදානමක් නැහැ. ඒ සූදානමක් නැති නිසාම ආයි අවිද්‍යාව තුල බැස ගන්නවා මිසක ඒක විද්‍යාව පහල කරගෙන අවබෝධ කරගන්න උත්සාහයක් නැහැ. ඒ නිසා බුද්ධි අවදි වූතන තමයි මේ ලෝකේ සත්‍ය මොකද්ද කියලා වැටහෙන්නේ 6-4 තේරුම් අරගෙන. ඒ කියන්නේ දිව්‍ය ලෝක 6යි 4 පායයි. අපි වංචි කාලේ කියන්නේ 6ක් 4ක් දන්නේ නැති වුණාම හරියට අකුසල් කරනවා කියලා. ඒ 6-4 දැනගත්තාම දිව්‍ය ලෝක 6යි 4 පායයි. මේ ටික දැනගත්තා නම් ඒ පුජ්‍යලයා කුසලයේම දියුණු කරන්නට උනන්දු වෙනවා.